ඔයගොල්ලෝ මේ දකින්න විදිහට තිරාපියා මාළුවේ රසට බේක් කරගන්න විදිය. ඉතින් මේකට බොහොම පොඩි දේවල් ටිකක් එකතු කරගෙන තියෙන ඒවා. හරිම රසට කන්න පුළුවන්. බලමු එහෙනම් කොහොමද මේ වැඩේ කරගත්තේ කියලා. මුලින්ම ඉතින් අපි ගත්ත මාළුවා මේ විදිහට හොඳට සුද්ධ කරගත්තට පස්සේ ඒකේ තියෙන අනවශ්‍ය වතුර අයින් වෙන්න මම මෙන්න මේ විදිහට පිරිසිදු ටිෂු එකකින් තෙත මාට්ටු කරගන්න. එතකොට අපි එකතු කරන දේවල් වල රස හොඳට මේක ඇතුළට උරා ගන්න, තවර ගන්න අපිට පහසුයි. ඊට පස්සේ ඉතින් දැන් සාමාන්‍ය මාළු පෙත්තක් පොඩි මාළු කෑල්ලක් බදිනවා වගේ නෙමෙයි. මේක ටිකක් ලොකු මාළු කූරේක අපි සම්පූර්ණ මාළුවම බදින නිසා මේ අපි එකතු කරන රස මේකේ ඇතුළට හොඳට උරා ගන්න ඕන හින්දා මම මේ පෙන්නන විදිහට ඉතියකින් පොඩි බැලුම් පාරවල් කීපයක් එකතු කරගන්න දෙපැත්තෙම මාළුවගේ. මේ තියෙන ඉතින් පාස්ටි කොළ ටිකක් මම මේක චොප් කරලා එකතු කරගන්නවා. ඔයගොල්ලෝ නැත්තම් පාවිච්චි නොකරට කමක් නැහැ. ඉතින් අද මේ මාළුව රස කරගන්න එකතු කරන අමුද්‍රව්‍ය වලින් ප්‍රධානම වෙන්නේ සුදු ලුණු. ඉතින් මම සුදු ලුණු බීජ 7-8ක් විතර මේ විදිහට හොඳට තලා ගන්නවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කැමති නම් පේස්ට් එක ගන්නත් පුළුවන්. නමුත් මේ වගේ දෙයකට මේ වගේ මස් මාළු වලට විශේෂයෙන් ඉතින් ෆ්‍රෙෂ් සුදු ලුණු ගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. ඊට පස්සේ තලාගත්ත සුදු ලුණු ටික දැන් මම මේකට කරගන්නේ දිය කරගත්ත බටර් ටිකකට. ඉතින් ඔයගොල්ලන්ට බටර් නැත්නම් මාජරින් ටිකක් මේකට ගන්නත් පුළුවන්. කොහොම නමුත් ඉතින් තෙල් ටිකක් ගන්නට වැඩි සුදු ලුණු බටරුයි එකතු වුනහම තමයි රස හොඳට එන්නේ. පුළුවන් නම් ඒකින්ද ඒ විදිහටම ගන්න. ඊළඟට එකතු කරේ ගම්බිරිස් දැන් මේ එකතු කරන්නේ රසයේ හැටියට ලුණු. ඊට පස්සේ මේ දේවල් ටික හොඳට මිශ්‍ර කරන්න. මේ රස හොඳට එකතු වෙන විදිහට. ඒ වගේම තමයි ඒකට මම අපි අර පොඩියට චොප් කරගත්ත පාස්ලි ටික එකතු කරනවා. දැන් අද මම මේ මාළුව oven එකේ බේක් කරාට මෙන්න මේ විදිහට වයර් එකක් උඩ තියලා තමයි බේක් කරගන්නේ. එතකොට මට පහසුවෙන් මේක එහා මෙහා පෙරලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කොච්චර අපි සමහරලාට තෙල් බටර් දේවල් එකතු කරත් කොලේට නැත්නම් බේකින් ට්‍රේ එකට ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට කරාම ඔයගලන්ට එහෙම වෙන්නේ නැතුව පුළුවන්කමක් තියෙනවා. ඉතින් පහසුවෙන්ම මේ මාළුව අපිට අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. භාගයක් එක පැත්තක් බේක් වුණාට පස්සේ ඉතින් කතා කරන අතර දකින්න ඇති. ඉතින් දැන් අර අපි හදාගත්ත මැරිනේෂන් එක අපි මේ විදිහට මාළුවගේ හොඳින් තවලා ගන්න ඕනේ. අපි අර එකතු කරගත්ත පැලුම් වලිනුත් ඇතුළට යන විදිහට හොඳට මේ මැරිනේෂන් එක එකතු කරගන්න මාළුවගේ ඇතුළට පිටත හොඳට තැවෙරෙන විදිහට. ඊට පස්සේ මම oven එකේ බේක් කරන එක නෙමෙයි ග්‍රිලින් බටන් එකක් තියෙනවා. ඕනම oven එකක knob එක කරකවන්න පුළුවන්. grilling option එකට. ඉතින් ඒ grill කියන බටන් එකට celsius එක 200ට විතර oven එක set කරලා මුලින්ම පැය කාලක් විතර මේ විදිහට මාළුව බේක් කරගත්තාම ඔයගලන්ට මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තත් හොඳට crispy ගතියට කර වෙන්න වගේ එන්න ඕන හින්දා අපි බේක් නේ කරන්නේ තැම්බෙනවට වැඩිය අපිට ඒක වටේ crispy ගතියට ඇතුළු හොඳ soft එකට තියෙන්න ඕන. මේකෙන්ද එක පැත්තක් පැය කාලක් විතර බේක් වුණාට පස්සේ අනිත් පැත්තත් ඔයගලන්ට ඒ විදිහටම තව පැය කාලක් විනාඩි 20ක් ගන්න මාළුවගේ size එක අනුව බලලා වෙලාව ඔයගලන්ට අවශ්‍ය විදිහට සකසගෙන මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මැරිනේෂන් එක ටිකක් වැඩිපුර හදාගත්තාම ඔයගලන්ට අනිත් පැත්ත හරවපුවම ආපහු මේ මාළුවගේ මේ විදිහට තවර ගන්නත් පුළුවන් අවශ්‍ය නම්. ඒ වගේම තමයි දැන් මේ විදිහට වයර් එකක් උඩ තියලා බේක් කරගන්න එකේ තවත් වාසියක් තියෙනවා. අපි දන්නවා මේක බේක් වෙද්දී මාළුවගේ ඇතුලේ තියෙන තෙතමනේ වතුර වගේ නිදහස් වෙනවා. ඉතින් මේ වයර් එකක තියෙති ඒ වතුර ටික නැත්නම් ඉස්ම ටික ට්‍රේ එකේ රැඳිලා මාළුව තෙතමනයක් නැත්නම් පෙගෙන ගතියක් එන්නේ නැතුව මෙන්න මේ විදිහට හොඳ ක්‍රිස්පි ගතියක්, වියලි ගතියක් එන විදිහට අපිට බේක් කරගන්න පුළුවන්කමකුත් හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට දැන් බේක් කරපු මාළුව. ඉතින් ඔයගලන්ට මේක පාටි එකට එහෙම නැත්නම් බයිට් එකකට ගෙදරට කීප දෙනෙක් රැස්වෙන වෙලාවක මේ විදිහට පිළිගන්නන්න පුළුවන්. ඉතින් අර හැමතිස්සෙම අර හදන මිශ්‍රණය අර සුදු ලුණු බටර් එකෙන් චුට්ටක් වැඩිපුර හදාගත්තාම ඔයගලන්ට
මෙන්න මේ විදිහට මාළු අරස්නෙත් ඉතින් අන්තිමට උනත් පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. සුදුලුණු කියන්නේ අමුයෙන් චුට්ටක් කෑවට අපිරිය හිතෙන දෙයක් නෙමෙයි. ගොඩක් කෙනෙකුට හරිම සුවඳක් තියෙන කෑමකට ගොඩක් රසක් එකතු කරන දෙයක් සුදුලුණු කියන්නේ විශේෂයෙන් මස් මාළු වලට. ඉතින් පොඩ්ඩක් මේ විදිහට ඒක ආපහු ස්ප්‍රෙඩ් කරාම හොඳ ග්ලොසි අර ලස්සන දිලිසෙන වෙන මොකුත් මේ මාළු වලට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන ඉතින් අද මම මේක කන්න සකස් කරගත්ත විදිහ. ඉතින් මැරිනේෂන් එකට දෙහි එකතු කරේ නැති නිසා මෙතනදී අනිවාර්යයෙන්ම දෙහි ටිකක් එකතු කරගන්න. එතකොට කනකොට උඩින් මිරික ගත්තාම හරිම රසයි. ඒ වගේම අම්මෝට ලුණු කෑල්ලක් එකත් එක්ක හැපෙද්දී රස ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ. තව ඉතින් මම සයිඩ් එකෙන් ගාලික් බ්‍රෙඩ් ටිකකුත් මේ විදිහට බේක් කරලා ටෝස්ට් කරලා ගත්තා. එවනම් ඉතින් ඔයගොල්ලොත් හදලා රස බලන්න. බොහොම පොඩි දේවල් ටිකක් උනාට එකතු කරගත්තේ හරිම රස කෑම වේලක් ඕලේ හැමෝටම වටේලා කන්න පුළුවන් විදිහේ අදත් එහෙනම් එකතු උනාට බොහොම ස්තුතියි. තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.